පින්වත්නි ලෝකෙට පහළ වෙනවා සත්පුරුෂ මිනිසු. එතකොට ලෝකෙට පහළ වෙන කල්යාණ වූ සත්පුරුෂයන් ලස්සන වැඩපිළිවෙළවල් නිර්මාණය කරනවා. ඒකට කියනවා කල්යාණ වැට බඳිනවා කියලා. කල්යාණ වැඩපිළිවෙළවල් නිර්මාණය කරනවා. එතකොට අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාවෙත් මඛාදේව සූත්‍රෙත් කල්යාණ වැඩපිළිවෙළවල් පිළිපැදීමක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් තමයි ඉගෙන ගන්නෙ. ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ මිථිලා නුවර මඛාදේව කියන අඹවනේ. භාග්‍යවතුන් වහන්සේ යම් කිසි විදිහකින් යම් කිසි කටයුත්තකට බැහැරට වඩිමින් හිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනකදී දසන් දක්වා සිනහපාල කළා. එතකොට ඒක සාමාන්‍ය ස්වභාවයක් නෙමෙයි. බුදුරු නිතර දත් පෙනලා සිනහ වෙන්නේ නැහැ. ආනන්දයන් වහන්සේ මේ දැකලා අහනවා ආශ්චර්යයක්. බුදුරු වනාහි එහෙම නිකරුණේ සිනහපාල කරන්නේ නැත. දැත් දොහොත් මුදුනේ තියාගෙන වන්දනා කරමින් විමසනවා. භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ කාරණය කිම තථාගතවරු වනාහි නිකරුණේ සිනහ පහළ නොකරන සීක. භාග්‍යවතුන් වහන්සේ දැන් සිනහ පහළ කළානේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ පවසනවා ආනන්ද මේක කලින් සිද්ධ වෙච්ච එකක්. මිථිලා නුවර මඛාදේව කියලා රජ කෙනෙක් හිටියා. දැන් ඒ අඹවනේ ඒ නමින් දැන් හඳුන්වනවා. නමුත් මේක අවුරුදු ලක්ෂ ගණනකට ප්‍රථමව මඛාදේව කියලා රජ කෙනෙක් හිටියා. එයා ධාර්මික රජෙක්, සක්විති රජෙක්. ධර්මයේ දජේ කරගෙන එතකොට දසරාජ ධර්මයෙන් පිහිටලා කිසිවෙක් මරන්නේ නැතුව, පෙලන්නේ නැතුව, පෙලවන්නේ නැතුව රාජ්‍ය කරගෙන ගියා. ওই විදිහට සියලු ජනයා කෙරෙහි, සියලු දෙනා කෙරෙහි, සතුන් කෙරෙහි පවා ධර්මානුකූලව තමයි ඒ රජතුමා කටයුතු කළේ. ධර්මානුකූල වැඩපිළිවෙලක සිටියා. එතකොට මේ රජතුමා එක්තරා දවසක් අවුරුදු 10 ගාණක් ගියාට පස්සේ ඒ කාලේ අවශ්‍යත් වැඩි. කරණවැමියට කතා කරලා කියනවා කරණවැමිය පින්වත් යහළුව යම් දවසක මාගේ කෙස්ගස් අතරේ නර කෙස් ගහක් දකීද? ඒ කියන්නේ සුදු වෙච්ච කෙස් ගහක් දකීද? එදාට මට දන්වන්ට කිව්වා. කාලයක් යනවා. අවුරුදු 10 ගාණක් ගියාට පස්සේ අද කාලේ නම් අවුරුදු 18 පණිද්දී කෙස් ගස් පැයිලා. තව ටිකක් යද්දී අවුරුදු දෙකක් යද්දී නර කෙස් ගස් ගොඩායි. හැබැයි hina ගාන්නේ ඩයි කරන්නේ ඒ කාලේ කරපු දේ බලන්ට. දැන් රජතුමා මේ කියන්නේ මොකටද? ඩයි කරන්නටද කියලා බලමු. ඔන්න දැන් අවුරුදු 10 ගාණක් ගියාට පස්සේ කරණවැමියා කොණ්ඩේ සකස් කරන වෙලාවේ කරණවැමියට දැක ගන්නට ලැබුණා මඛාදේව රජුරුවන්ගේ එක කිස් ගහක් ඉදිලා. කියනවා දේවයන් වහන්සේ ස්වාමීනි නරකිස් ගහක් දේවදූතයෝ පහළ වෙලා. දේවදූතයා කියන අර්ථය යහපත් පණිවිඩයක් ගේන කෙනා හෝ වස්තුව. ඔන්න පහළ වෙලා කිව්වා. එහෙමනම් යහළුව ඔක සෙමින් ගලවලා දෙන්න කිව්වා. රන් මොකද්ද අඬුවක් අරගෙන ගලවලා දුන්නා. දැක්ක විතරයි සතුටු වෙලා ගම්වරයක් ප්‍රදානය කළා. දැන් සාමාන්‍ය දැන් අද කාලේ නරකෙස් ගහක් කෙනෙකුගේ ඔළුවේ දැක්කොත් එහෙම සතුටට කාරණයක්ද? හින පාරක් ගැහුවා වගේ වේවිද? ජීවිතේට නිකන් හින පාරක් ගැහුවා වගේ. ඉක්මනින් මේක ගලවලා ඊළඟට තව දේව ඒක පැහෙන්න ගියොත් එහෙම ඩයි කරන්න ගන්නවා. දැන් මේ දීර්ඝ ආයුෂ යුගයේ පවා රජතුමා මොකද කරන්නේ? ඉක්මනින්ම ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන රජා.
පුතාටත් එමුදුම ස්වභාවයක්. කැඳවලා කියනවා පුත්‍රය දැම්මා මිනිස් කාමය මනුස්ස ලෝකේ විඳින්න පුළුවන් උපරිම කාමයන් අත්විඳා. දැන් ඉතින් මා දිව්‍ය වූ සැපයක් සොයන්න කැමතියි. මම සුන්දර වැඩපිළිවෙලකට යන්න කැමතියි. පුතේ මන් දැන් කල්යාණ වැඩපිළිවෙලක් පිළිටවනවා. ඔන්න දැන් රජකම ඔබට පවරනවා. ඔබත් නරකෙස් ගහක් යම් දවසක දකීද එදාට කරණමෑමියට ගම්වරයක් ප්‍රදානය කරලා ඔබත් ගිහි ගෙදර අතහරින්ට ඊට පස්සේ සතර දිසාවට ඊළඟට දස දිසාවට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විහාරව පතුරවාගෙන වාසය කරන්ට පුතේ කියලා කල්යාණ වැඩපිළිවෙල පිහිටවලා ඒ පුතාට කියන පුතේ අවසාන පුරුෂයා වෙන්න නම් එපා. මේක ඔබේ පුතාටත් දායාද කරන්ට කියලා නික්මුණා. පින්වත්නි 84000ක් රජවරු කොච්චරද? 84000ක් රාජ පරම්පරා මුණුබුරු පරම්පරාවල් යනකම් මේ වැඩපිළිවෙල පිහිටියා. ඒ සියලු රජවරුන්ගේ ආයුෂ මකාදීව රජතුමා ඇතුළු සියලුම රජවරුන්ගේ ආයුෂ කුමාරාවදී කියන්නේ පොඩි කාලේ 84000ක් අවුරුදු. ඊළඟට යුව රජාවදී 84000ක් අවුරුදු. රජාවදී 84000ක් අවුරුදු. ඊළඟට තාපසවදිය 84000ක් අවුරුදු ජීවත් වෙන්න තියෙදි තමයි දැන් මම වයසයි කියලා ගිහි ගෙදරින් නික්මෙන්නේ. බලන්න වැඩපිළිවෙලේ ආශ්චර්යය. මේ පණ අදිනවා. දත් නෑ කටේ. දත් බොල්ලෑ කට. ඇස් පේන්නේ හරියට. ඊළඟට තට්ටේ පෑදිලා. කොණ්ඩේ ගන්න දෙයක් නෑ සුදු වෙලා තට්ටෙත් පෑදිලා නිකන් හිතා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා. පොළවේ හරියට ඇවිද ගන්නටත් බෑ. තවත් ගිහි කාමේ මනුෂ්‍ය කාමේ එල්ලෙන්න කොච්චර මිනිස්සු දඟලනවද? හිතන්න බලන්න මේ තත්ත්වය. හැබැයි කුසල් බලවත් යුගයේ අවුරුදු 3,36,000ක් ආයුෂ තියෙනවා. ඒකෙන් 84000ක් තව ආයුෂ ඉතුරු වෙලා තියෙද්දී ගිහි ගෙදර අතාරිනවා. දැන් ඇති කාමයක් තින්දා කියලා. නික්කම්මේ පිණිස ආශ්චර්යයක් නොවේද? අද මිනිස්සුන්ට මේක හිතා ගන්න බෑ. අද යුගයේ දුර්වල සිත් ඇති. ඒ වගේම අකුසලයටම බරිත සිත් ඇති. අකුසලයේම තෙත් වූ සිත් ඇති. ආවේග බහුල සිත් ඇති. මිනිස්සුන්ට මේ తত্ত্বය මේ ස්වභාවය හිතා ගන්න බෑ. හීනයක් වගේ. ඔවුන්ට නම් මේක කතන්දරයක්. පින්වත්නි, එහෙම යුගයක් අතීතයේ තිබුණා. ඊට පස්සේ 84000ක් රජ පරම්පරා මෙහෙම ගෙවිලා යද්දී නිමි කියලා සුන්දර රජෙක් පහළ වුණා. ඒ රජතුමත් කොහොම කෙනෙක්ද? හොඳ ධාර්මික කෙනෙක්. රාජ පිරිස කෙරෙහි, පුත්‍රයන් කෙරෙහි, බිරින්දෑවරු කෙරෙහි, දෙසිදස්සෝ කෙරෙහි ඒසියා මේ ත්‍රිසංගත සත්‍යය කෙරෙහි පවා ධාර්මිකව පිළිපැද්දා. දසරාජ ධර්මින් රජකම කළා. ඒ රජතුමාගෙත් 84000ක් කුමාරාවදිය ගෙවුණා. 84000ක් තමන්ගේ තාත්තා යටතේ යුව රාජාවදියත් ගත කළා. 84000ක් රජකම සක්විති රජකම කළා. ඔන්න නරකෙස් ගහක් දැකපු වෙලේ කරණමෑමියට ගම්වරයක් ලබා දීලා ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. කැඳවලා කිව්වා පුතේ දැන් ඉතින් මාහට දේවදූතයන් පහළ වෙලා. මාහට දේවදූතයන් පහළ. දැන් පුතාගේ නම මොකද්ද? කලාර ජනක. ඒ නිසා පුතේ දැන් මං කොමකටද දිව්‍ය සැප සම්පත් හොයන්ට
දෙවියන්ට වගේ සුවයක් හොයන්න කැමතියි කියලා. ඊට කලින් සිද්ධියක් වුණා. පින්වත්නි, මේ රජතුමාගේ ධාර්මික ස්වභාවය, ධාර්මික පැවැත්ම, ඒ රජතුමාගේ සතර පොයට උපෝසත සිල් ගන්න එක දැන් මුළු ලෝකෙම රජා, මුළු ලෝකෙ මහා පෘථුවියටම ඉන්න එකම රජා. හැබැයි හතර පොයට සිල් ගන්නවා. දැන් මේ නිරාලා සෙට් එක බිහි වෙලා, නිරාලා බිහි වෙලා, ඒ නිරාලාට ඇති රජකමකුත් නැහැ, ඇමතිකමකුත් නැහැ, මන්ත්‍රීකමකුත් නැහැ. ගෙදරත් පිනට කාලා බුදියලා සමහර විට ෆෝන් එක අරගෙන ඔන්න එක කමෙන්ට් අනම්මනන් දදා බුදු ධර්මයේ වනසන්න කටයුතු කරනවා. ඔවුන්ගේ ගුණරාවයක් කොහේ පැතිරෙන්නද? හැබැයි ඊළඟට දැන් ඉන්නවා, දැන් ඉතින් ඔය රජෙක් කියලා පහළ වෙනවා එක එක රටවලට. ඒ රජතුමත් කල්පනා කරනවා කොහොමද? ඒ රජුරු කල්පනා කරනවා ධර්මයේ හැසිරෙන්න නම් වෙලාව නැහැ. කොහේ නම් පහතර පොයට සිල් ගන්නටද කියලා. ඇයි? අකුසල් බලවත් නිසා. අකුසල් බලවත් ලෝකෙක, මහා දුර්වල ලෝකෙක තවත් දුර්වලෙක් වෙච්ච නිසා. හැබැයි මේ කතාව ඇඳින්නේ, මේ කතා කරන්නේ එබඳු ලෝකයක, එබඳු පරිසරයක නෙවෙයි. කුසල් බලවත් ලෝකෙක මුළු පෘථිවියටම ඉන්න ප්‍රධාන රජා, බලවත්ම රජා හතර පොයට සිල් ගන්නවා. ඔන්න රජතුමා කරනවා නම් කරන්ට හතර පොයට සිල් සමාදන් වෙන්න. දැන් ඊතිය සමහර හාඳුරුවරු පවා නිරාගමික වෙලානේ. කියන පොයට සිල් ගන්න ඕනේ නැහැ. ජාතියක් ජම්මයක් එහෙම කතා කරන්න ඕනේ නැහැ. ඔබවාතික පහළුණා වගේ තමයි කතාව. පින්වත්නි, ලස්සනට මෙතන ජාතික වැඩපිළිවෙලක් ගැන කතාවක් මෙතන යනවද නැද්ද ඇතුලේ? ලස්සන කතාවක් යනවනේ. පාරම්පරිකව කරගෙන යන ලස්සන වැඩපිළිවෙලක් ගැන කතාවක් තියෙනවද නැද්ද? ගුණදහම්, සිරිත් විරිත්, කල්යාණ වැඩපිළිවෙලක් ගැන කතාවක් යනවා මෙතන. එතකොට ඒ වැඩපිළිවෙලවල් ගැන කතාව ඕනේ. ඔය භික්ෂුන්ට දන් දෙන්න ඕනේ, හිඟන්නන්ට හරි දෙන්න කියනවා. ඇයි? කුසල කුසල් ගැනවත්, කුසල කුසල් ගැනවත් දන්නේ නැහැ. දැන් හිතන්න කෙනෙක් දුප්පත් වෙලා ඉන්නේ ඇයි? සසරේ දන් දීලා නැහැ. මොනා කරලාද නැත්තේ? එහෙමනම් දුප්පත් කෙනෙක් දකිද්දි මොකද කරන්න ඕනේ? කාල් කිලෝ එකක් ගිහින් දෙන්න ඕනද? ඊට වඩා යකින් කරන්න ඕනේ දෙයක් තියෙනවා. එයාට පුළුවන් තරම් බණ කියලා ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. උපදවලා කියන්න ඕනේ ඔබ සසරේ දන් දීපු නැති නිසා, ඇත්තම කාරණේ යථාර්ථය වටහලා දෙන්න ඕනේ. දන් දීපු නැති නිසා දුප්පත් වුණා. පුළුවන් නම් බත් ඇටයක් හරි. ශ්‍රද්ධා සිතින්, කුසල කුසල් ගැන තේරුම් ගත්තු සිතින්, පිනපව ගැන තේරුම් ගත්තු සිතින් තථාගතයන් වහන්සේට පූජා කර ගන්නට. ඒ අරහත් මාර්ගයේ හික්මෙන කල්යාණ මිත්‍ර සංඝ රත්නයට පූජා කර ගන්නට කියලා හිත පාදවන්න ඕනේ. පින්වත්නි, එහෙම වැඩපිළිවෙලක හික්මෙන්නේ, හික්මවන්නේත් ශ්‍රද්ධාවන්ත කෙනෙක්, කල්යාණ මිත්‍ර කෙනෙක්. පාප මිත්‍රයෙකුට ඒක කරන්න බෑ. පින්වත්නි, ලස්සන වැඩපිළිවෙලක් මෙහෙම පිළිහිටවපු නිමි රජතුමා ගැන කතාව කොහොට දැවුනේ? ඇමරිකාවේ නෑ හිට නෙමෙයි. ඒ ඉක්මවා ගියපු තැනකට ඇහුණා. කොහොටද ඇහුණා? දෙව්ලොවට. සුධර්මා දිව්‍ය සභාවේ මේ ගැන කතා වෙන්න උනා. සක්දිවුඳු ප්‍රධාන සුධර්මා දිව්‍ය සභාවේ දිව්‍ය ගණය නැත්නම් දිව්‍ය පිරිස විසින් කතා වෙනවා. නිදුක්වරුනි, ආශ්චර්යයි. වේදේහ වැසියන්ට ලාභයක්මයි. නිමි කියලා රජෙ පහළ වෙලා පුදුම ධාර්මිකයි. රජා සිල් ගන්නවා. ඔන්න දෙවියන්ගෙන් පැසසුන් ලබනවා නම් ඔන්න ක්‍රමයෙන්. ඊට පස්සේ සක්දෙවිඳු අහනවා, එම්බඳු රජතුමා දකින්න කැමතිද ඔබ? දෙවියන්ගෙන් අහන්නේ. අනේ කොච්චර ලාභයක්ද? දෙවිවරු දකින්න කැමති මිනිස්සෙක්. මොනවා නිසාද? ගුණ ධර්ම නිසා.
සක්දිවුන් දෙතින් අතුරුදහන් වෙනවා. නිමි රජතුමා ඉස්සරහා පහළ වෙනවා. මේ ඉස්සනේ කියනවා මහරජාණනි ඔබට ලාභයක්. දෙව්ලොව නැත්තම් තවතිසා දෙව්ලොව දිව්‍ය ගණයා ඔබ ගැන කතා වෙනවා ගුණ වශයෙන්. නුගුණ වශයෙන් නෙවෙයි. කුමන වශයෙන්ද? ගුණ වශයෙන් කතා වෙනවා. ඒ නිසා රජතුමනි ඔබ දකින්ට කැමති දෙවිවරු දහසක් අසුන් යෙදූ රථයක් එවන්නම් බිය තැති ගැනීම රහිතව ගොඩවෙන්ට දෙව්ලොවට වැඩම කරන්ට කියලා සක්දිවුන් දෙතින් අතුරුදහන් වෙලා ඔන දෙව්ලොව පහළ වෙලා මාතලයට කිව්වා එක්කගෙන එන්ට ගිහිල්ලා කියලා. දහසක් අසුන් යෙදූ රථයකින් එනවා සඳලු තලාවේ රජතුමා ඉන්න වෙලාවේ. ඇවිල්ලා කියනවා ස්වාමීනි මහරජාණනි සක්දිවුන්ගේ ඇරයුම නගින්ට කිව්වා. නැංගා ආනවා දෙව්ලොවට යද්දී පාපී ජනයා පව් කරලා ඔය නිරාලා සෙට් එක වගේ ඉඳලා අකුසල් කරගෙන නිරේපදිලා දුක් විඳින අකුසල් කරගත්තු සෙට් එකක් ඉන්නවා. කෑ ගහ. දැන් මේ ඊළඟ ජීවිතයේ උපත කියන කයි සැක කරන්න දෙයක් නෙමෙයි. ඊළඟට සැක කරන අයට තමයි මේ බඳු තැන් තියෙන්නේ. ඔන්න නිරේපදිලා හූ කියන විලාප කියන පිරිසක් ඉන්න තැනක් තියෙනවා. කොහෙද? නිරය අපාය. එබඳු තැන දැකගෙන අහසින් යනවද? නැත්තම් ඔන්න භාග්‍යතුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි, තිසරණේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව දන් දීදී, සීල් රැක භාවනාවේ නිරත වෙවි, පින් කර හිටපු උදවිය සතුට වෙන දෙව්ලොව පාරක් තියෙනවා. ඒ මදු දේ දෙක යන්නේහිද කිව්වා. රජතුමාගේ පිළිතුරුනේ මාතලේ රතාචාර්යයන් වහන්සේ දෙව්තුමනි දෙතැනම බලාගෙන යන විදියට යමුද කියලා ඇහුවා. හොඳයි. ඔන්න අපායත් දෙව්ලොවත් දෙක ගන්න විදියට චාරිකාව කළා. එදා සුධර්මා දිව්‍ය සභාවට නිමි රජතුමා එද්දී දෙවුරු සතුටු වුණා. සතුටු වෙලා දෙවුරු කියනවා මනා ලාභයක්මයි ස්වාගතයක්මයි ඔබ වහන්සේගේ පැමිණීම නිමි රජතුමනි. දෙවුරු ඔබ අපේක්ෂා කළා. ඔබගේ දැක්ම රුචි කළා. ස්වාගතයක්මයි කියලා කිව්වා. ඒ වෙලාවේ නිමි රජතුමාට ආරාධනා කරනවා සොඳුරු කතා භාගයේදීලා ප්‍රියමනාප කතා භාගයේදීලා නිමි රජතුමනි දෙව්ලොවින් යන්න එපා. දිව්‍ය කාම සම්පත් කෙරෙහි තලවන්ට. දැන් මේ වෙනකොට තාම ගිහි ගෙදර අතහැරලත් නැහැ. තව රජකම කරන කාලේ දිව්‍ය කාම මේ දෙවඟනම් එහෙමත් ඉන්නවා. දිව්‍ය කාම සම්පත් කෙරෙහි හිත පීඨවගෙන ඉන්න කියලා. රජතුමා ඒ වෙනකොටත් අහගත්තු වැඩපිළිවෙලක් තියෙනවා. කාගෙන්ද? ඒ රජතුමාගේ තාත්තගෙන්, පියාගෙන්. දැන් ඊළඟට ගිහි ගෙදර අතහැරලා සතර බ්‍රහ්ම විහාරات වඩන්න ඕනේ. එතකොට කියනවා රජතුමා දෙව්ලොව කාම සම්පත් ප්‍රතික්ෂේප කරනවා. කම් නැත දේවේන්ද්‍රයාණනි නිදුකාණෙනි කම් නැත. මම ඒ නුවරට මේ නගින් ඇල්ලවන්ට කිව්වා. සතර සාමිතියේදීලා ඔන්න රජතුමාගෙන් ඇරලෙව්වා. ඊට පස්සේ යම් දවසක නරකෙස් ගහක් පහළ වුණාද එදාට කලාර ජනක කියන තමන්ගේ පුතා කැඳවලා කල්යාණ වැඩපිළිවෙල කියලා දෙනවා. පුතේ ඔබත් අවුරුදු 10 ගාන ගියාට පස්සේ ඔබේ නරකෙස් ගහක් පහළ වෙනකොට අද මං ගිහි ගෙදර අතෑරලා පැවිදි බවක් ලබනවද තාපස පැවිද්දක්? ඒ තාපස පැවිදි බව ලබන්නේ ඒ වෙනකොට බුදුරු පහළ වෙච්ච යුගයක් නෙවෙයි. ඒකයි. බුදුරජාණන් වහන්සේලා පහළ වීම කොච්චර දුර්ලභ කාරණයක්ද? සක්විති රජු 84000ක් පහළ වුණ එක දිගට බුදුරු එහෙම පහළ වෙනවද? තථාගතවරු එහෙම පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. බුද්ධේ අවේ කප සතේ දුර්ලභෝ. බුදුරු වනාහි කල්ප 100කටත් හරි දුර්ලභයි. ඒ වෙනකොට බුද්ධ ශාසනය පැවතුනේ අද යුගයේ කොච්චර වාසනාවන්තද? මේ ගණන් නොගත්තර බුද්ධ ශාසනය සමහර උදවිය. පින්වත්නි, එතකොට අර
කලාර ජනක කුමාරයාට අවවාද කළා. එයා සක්විති රජෙක්. කලාර ජනක කියන්නේ. ඔන්න සක්විති රජ පදවිය එයා ලබනවා. හැබැයි ගිහි ගෙදර අතහරින්නට කියලා අවවාද කරලා ඔන්න නික්මිලා ගියා. හැබැයි එයා ගිහි ගෙදර අතහැරියේ නැහැ. එයා සක්විති රජ වුණා. හැබැයි ලස්සනට අපි වැඩපිළිවෙල හැම කැඩුණාද නැද්ද? මහණෙනි, ඒ වැඩපිළිවෙල හැම සිඳුණා කිව්වා. අවසම්ම පුරුෂයා වුණේ අර ලස්සනම වැඩපිළිවෙලේ නිමි රජතුමා. කලාර ජනකයක අවසන් කරලා දැම්මා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි, ඒ කල්යාණ වැඩපිළිවෙල හේතුනේ බඹලොව උපදීම පිණිස විතරයි. ඒක අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස හේතුනේ නැහැ. හැබැයි මේ වෙනකොට තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදු වෙලා මා පිහිටවලා තියෙන ලස්සන සුන්දර වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල පිහිටවලා තියෙන ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිසයි. මේ වැඩපිළිවෙල තුළ හික්මීමෙන් අවබෝධයෙන් කලකිරෙනවාමයි. ඊළඟට විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානයේ පිණිස, අවබෝධ ඥානය ලැබීම පිණිස, නිවන පිණිස හේතු වෙනවා. මා විසින් පිහිටපු වැඩපිළිවෙල කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සමත විදර්ශනා ධර්ම වශයෙන් වඩන සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගය. එබඳු වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වෙන්න එපා. පින්වත් ආනන්ද, අන්තිම පුරුෂයා වෙන්න එපා. එතකොට දැන් මා විසින් මේ පිහිටවන ලද වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වුණොත් ඒක තරම් අවාසනාවන්ත දෙයක් නෑ. දැන් බලන්න අතීතයේ රහතන් වහන්සේලාගේ තවත් අරහත්ත්වයට පත්වීම පිණිස මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව කතාව පැවැත්ගෙන ආවද නැද්ද? ආවා. හැබැයි අතරකඩින් ඇතැම් උදවිය ගම් වදින්න ගත්තා. කාමයන් පස්සේ පන්නන්ට ගත්තා. සිව්පසේ පස්සේ පන්නන්ට ගත්තා. කොහේ හරි තැනක සින්දා. ආන්‍යලගේ ගෝල පරම්පරාව දැන් කාමයන් පස්සේ තවත් පන්නනවා. අර මෙදින් සිදපු කෙනා නිසා හරියට නිකන් කලාර ජනක වගේ. අදර සිව්පසේ පස්සේ විතරක් පන්නනවා. නම්බුනාම පස්සේ විතරක් පන්නනවා. එයාලා මේ සුන්දර වැඩපිළිවෙල ගැන කතාව අහන්නෙත් නැහැ, හික්මෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ධර්මයේ කියලා හිතාගෙන අධර්මයක් පස්සේ යනවා. ඒක කාලින බණ කියනවා. සුන්දර බුදු දේශනාව බැහැර කරලා දානවා. මෙදින් සිඳගෙන, මෙදින් කඩාගෙන වැඩපිළිවෙල විනාශ කරලා කවුරු හරි අන්තිම පුරුෂයෙක් බිහි වෙලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මා විසින් පිහිටවන ලද යම් කල්යාණ වැඩපිළිවෙලක් ඇද්ද ඒ අයුරින්ම පවත්වන්නට. ඔබ මා පිහිටව වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වෙන්න එපා. දැන් අපේ ගුරුවරු කොහින් ලස්සනට මේ වැඩපිළිවෙල අපිට දුන්නු නිසා අද ඒ තථාගත ධර්මය අපි පවසමින් හික්මමින් වාසය කරනවා. ඒ නිසා අපි ගුරුවරුයි පිහිටවා ගත්තු ඒ සුන්දර වැඩපිළිවෙල ආශ්චර්යයක්. ඒක තථාගතයන් වහන්සේගෙන් ලැබුණු සුන්දර වැඩපිළිවෙලක්. එමද වැඩපිළිවෙල වලින් යුක්තව සෑම දිනකට වාසය කරන්නට වාසනාව ලැබේවා කියන සිත ඇති කර ගන්නට. ආනන්ද, යම් පුරුෂයෙක් එතකොට යම් පුරුෂයෙකුගේ පවතින කල්ලි මේ ආකාර වූ කල්යාණ වැඩපිළිවෙලක් මුලින්ම නැසී යයිද ඔහු තමයි මේ කල්යාණ වැඩපිළිවෙල රැගෙන පරම්පරාවේ අන්තිම පුරුෂයා වෙන්නේ. එයින් පින්වත් ආනන්ද, ඒ ගැන මෙහිමයි කියන්නේ. මා විසින් පිහිටවන මේ කල්යාණ වැඩපිළිවෙලක් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම. භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ලය මඩලින් උපන් අහිංසක ඉල්ලීම. ඒ විරාගී ලය මඩලින් උපන් අහිංසක ඉල්ලීම. ඒ තථාගතයන් වහන්සේගේ මහා කරුණාවෙන් යුතු අහිංසක ඉල්ලීම. මා විසින් පිහිටවන ලද යම් කල්යාණ වැඩපිළිවෙලක් ඇද්ද ඒ අයුරින්ම පවත්වන්න. ඔබ මා විසින් පිහිටු වැඩපිළිවෙලෙහි අන්තිම පුරුෂයා වෙන්න එපා.
ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ තවත් පවසනවා. ආනන්ද ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ මකාදේව රජුරෝ ඒ සක්විති රජා ඒ ලස්සන කල්යාණ වැඩපිළිවෙලක් පිළිටෙව්වනේ. එයා වෙන කෙනෙක්වත්ද කියලා. ආනන්දය ඔබය එසේ නොසිතිය යුතුයි. ඒ වෙන කවුරුත් නෙවෙයි මා පෙර ජීවිතයක. බලන්න තථාගතයන් වහන්සේ සුන්දර කල්යාණ වැඩපිළිවෙළවල් ශක්ති පමණින් ඒ කාලෙත් බෝසත් අවදීත් පිහිටවලානේ. අද සම්මා සම්බුදු වෙලා අරහත්ත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වීම පිණිස දුකින් නිදහස් වීම පිණිස සුන්දර වැඩපිළිවෙලක් පිහිටෙව්වා. අපිටත් ඒ සදහන් දායාදේ ලැබුණා. ඒ උතුම් සදහන් දායාදේ හිමිකම් කරගෙන නැත්නම් හිමි කරගෙන සුන්දර නිවන් මාගේ ගමන් කරමින් ඉතිරි වූ ලබන ඒ සැනසීම ලබන්නට හැම දිනාට වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ගෝසිංහ වන අරණ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.